අද අපි මේ වීඩියෝ එක ගැන කතා කරන්න යන්නේ දරුවෝ ඔය සල්ලානුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය F සමානයි m යොදා ගන්න නැතුව ශක්ති සංසි නියමයේ භාවිතා කරලා ගන්න විදිය. එතකොට ඕක සෑහෙන කාලෙක විභාගයට අහලත් නැහැ. ඒ වගේ ගණන් ගොඩක් තැන්වල සාකච්ඡා කෙරෙලත් නැහැ මම දැකලා තියෙනවා. ඉතින් කොහොමද ලාක්ෂණික සමීකරණේ ශක්ති සංසිඳි මූලධර්මයෙන් ගන්නෙ? මම සම්පූර්ණ ගානක් හදන්න යන්නේ නැහැ. මම ලාක්ෂණික සමීකරණේ ගන්න විදිය කියා දෙන්නයි යන්නේ. ඉස්සෙල්ලාම මම කියන්නම්කො මොකද්ද සල්ලානුවර්තී චලිතක ලාක්ෂණික සමීකරණය? අපි ගන්න x ඩබල් ඩොට් ධන මේගා වර්ග x සමානයි බිඳු ආකාරයට මොකක්hari චලිතයක සමීකරණයේ තියෙනවා නම් අපි ඒකට කියන්නේ මොකක්ද? සල්ලානුවර්තී චලිතයක් කියලානේ. එතකොට ඔන්න ඔයගේ සමීකරණයක් අපි ශක්ති සංසිඳි මූලධර්මයෙන් ගන්නෙ කොහොමද කියන දේ පැහැදිලි කරලා දෙන්න යන්නේ. මේ බලන්න. ගානක තියෙනවා මෙහෙම. තිරස් බිම සිට 3Lට වඩා වැඩි උසින් පිහිටි සිවිලිමක ඕලක්ෂයකට ස්වාභාවික දිග සිම්පල් Lද ප්‍රත්‍යස්ථා මාපාංකයේ 2m දූ සැහැළු ප්‍රත්‍යස්ථ තන්තුවක් මගින් ස්කන්ධය සිම්පල් m වූ p අංශුවක් එල්ලා ඇත. තන්තුවක් තියෙනවා. තන්තුවේ ස්වාභාවික දිග දීලා තියෙනවා කවුරු කියලාද? L කියලා. තන්තුවේ ස්වාභාවික දිග අපිට දීලා තියෙනවා L කියලා. ඔය තියෙන ස්වාභාවික දිග. ස්වාභාවික දිග. ඊට පස්සේ කියනවා මේකට p වස්තුවක් එල්ලලා තියෙනවලු. p වස්තුව චලිත කරන තැනක අපිට කියලා තියෙනවා p අංශෝ ඕලක්ෂයේ තබා මෙන්න මේ p අංශෝ ඕලක්ෂයේ තබා ඕලක්ෂයේ එතකොට තන්තුව හැකිලිලා තියෙන්නේ ඕලක්ෂයේ තබා මූල GL ප්‍රවේගයෙන් සිරස්ස පහළට ප්‍රක්ෂේපණය කරනවලු. මාකාරී ආරම්භක ප්‍රවේගයේ ගාන ඇතුලේ දීලා තියෙනවා GL ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවලු. ඇති දෙයක් නැහැනේ. ස්වාභාවික දිග L වෙච්ච ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙලවරකට p අංශුවක් ගැට ගහලා p අංශෝ ඕලක්ෂයේ තියලා වර්ගමූල GL ප්‍රවේගයක් දෙනවා කියලානේ ඔය තියන්නේ. එතකොට අපි දන්නවා මෙතන ඉඳන් වස්තුව තන්තුවේ ස්වාභාවික දිගට එනකන් එන්නේ ගුරුත්වයටතේ සිරස් චලිතයක්. ඇයි ඒ අවස්ථාවේ තන්තුව ඇදිලා නැහැ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මෙයාගේ ප්‍රවේගය මගෙන් අහනවා තන්තුව තදවන මොහොතේ අංශුවේ ප්‍රවේගය. එතකොට තන්තුවේ තදවන මොහොතේ අංශුවේ ප්‍රවේගය කියන්නේ ඕක ගුරුත්වයටතේ සිරස් චලිතයක් හොයන්න තියෙන්නේ. ඕක හොයන එක අපිට මහ වැඩක් නෙවෙයි. ඕක ගද්දි මෙතන ප්‍රවේගය අපි v කියලා ගත්තොත් ඕක හොයන්න භාවිතා කරන්න පුළුවන් පල්ලෙහාට චලිත සමීකරණ v වර්ග සමානයි u වර්ග ධන 2යි as. මම ඒකත් හොයලා පෙන්නන්න ඕන. ඒක ඕගොල්ලෝ හැමෝටම පුළුවන්. u වල වර්ග 2යි as ආරම්භක ප්‍රවේගයේ විදිහට තියෙන වර්ගමූල gl v වල වර්ගමූල gl ගේ වර්ගය දෙවරක් ගුරුත්ව ත්වරණයේ g පුතේ මේ ටික l. එහෙනම් මෙතනින් අපිට එනවා 3ක් වර්ගමූල gl කියලා ප්‍රවේගය. ඕක නෙමෙයි ඇත්තරම මේ වීඩියෝ එකේ කරන්න ඕනේ මේක නෙවෙයි. මට ඊට පස්සේ කියනවා ශක්ති සංසිද්ධි මූලධර්මයේ භාවිතයෙන් තන්තුව තදවීමෙන් පසු අංශුවේ චලිතය සමීකරණය මෙන්න මේ බව පෙන්වන්නලු. x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වල වර්ග මෙතන දීලා තියෙනවා x ඍණ 3යි l බෙදීම 2යි කියලා. එතකොට ඔමේගා කියන එක නමකට දීලා තියෙනවා කවුරු කියලාද වර්ගමූල 2යි c බෙදීම l කියලා. ඔන්න ඕකයි පෙන්වන්න ඕනේ. එතකොට බහුතරයක් ළමයි බහුතරයක් ප්‍රශ්නවල තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලය ගන්න f සමානයි m භාවිතා කරලා. නමුත් අද මම ඔයගොල්ලන්ට කියා දෙනවා මේ ප්‍රතිඵලය ගන්න ශක්ති සංසිද්ධි මූලධර්මයේ යොදන්නේ කොහොමද කියන දේ. හරි. මේ බලන්නකො. අපි ගත්තොත් එහෙම දැන් මේකේ මොකද්ද වෙන චලිතය? මෙතෙන්ට එනකන් වස්තුව ගුරුත්වයටතේ සිරස් චලිතය වුණා. මෙතනින් එහා ප්‍රවේගයක් තියෙන නිසා වස්තුව මෙතනින් එහාට චලිත වෙනවා පල්ලෙහාට. ඒතකොට චලිත වෙද්දී තන්තුව ඇදෙන්න පටන් ගන්නවා. තන්තුව ඇදෙන්න පටන් ගන්නවා කියන්නේ මෙතනින් එහාට චලිතය සරල අනුවර්තී. එතකොට සරල අනුවර්තී චලිතයක් කියලා පෙන්වන්න නම් අපි චලිතයේ සාධාරණ අවස්ථාවක් ගන්න ඕනේ. සාධාරණ අවස්ථාවක් ගත්තා. මේ තියෙන චලිතයේ සාධාරණ අවස්ථාව. එතකොට විස්ථාපනයක් මැනලා තියෙනවා කොහේ ඉඳන්ද මෙහි x මෙන්න මේ x කියන එක්කෙනා මැනලා තියෙනවා කියලා දීලා තියෙනවා ගානේ O සිවිලිමේ ඉඳලා. සිවිලිමේ ඉඳලා මැනලා තියෙනවා x. ඔන්න. ඒකත් හරි. එහෙනම් මෙයාගේ බර සිම්පල් mg ප්‍රත්‍යස්ථ තන්තුවේ ඇති වෙන ආතතිය t. එතකොට මෙයාගේ විස්ථාපනය x. හරි. එතකොට අපි දන්නවා පුතේ ප්‍රත්‍යස්ථ තන්තුවක් ඇදුනොත් ඒ ප්‍රත්‍යස්ථ තන්තුවේ ඇති වෙනවා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය හොයන ප්‍රතිඵලය මොකද්ද? භාගයයි ලැම්ඩා e වල වර්ගයට l. මේවා යගයන් ඕගොල්ලෝ මේවා දන්නව ප්‍රත්‍යස්ථා මහපාංකයේ ලැම්ඩා කියන්නේ
E කියන්නේ විතතිය, L කියන්නේ තන්තුවේ නැත්තම් දුන්නේ මොකේ හරි කමක් නැහැ ස්වාභාවික දිග. ওই ටිකනේ ඔය තියෙන්නේ. එතකොට ශක්ති සංසිනියමය යොදද්දී චාලක ශක්තිය විභව ශක්තියට අමතරව ප්‍රත්‍යස්ත තන්තුවේ ගබඩා වන ප්‍රත්‍යස්ථා විභව ශක්තියත් මේ අවස්ථාවේ සැලකිය යුතුයි. හැබැයි ওই ප්‍රත්‍යස්ථා විභව ශක්තිය ගබඩා වෙන්නේ තන්තුවේ ස්වාභාවික දිග පහු කළොත් විතරයි. ඒ කියන්නේ තන්තුව ස්වාභාවික දිගට වඩා ඇදුනොත්. මෙතන තන්තුවක් නිසා තන්තුව ස්වාභාවික දිගට වඩා ඇදුනොත් විතරයි ප්‍රත්‍යස්ථා විභව ශක්තියක් ගොඩ නැගෙන්නේ. එතකොට ශක්ති සංසිද්ධි නියමයේ දාන්න නම් අපිට පිහිටුම් දෙකක් තෝරගන්න ඕනනේ. අපිට පිහිටුම් දෙකක් තෝරගන්න ඕනේ. ඕනනම් අපිට මේ ආරම්භක පිහිටුමයි මේ සල්ලානුවර්තී චලිතයේ සාධාරණ පිහිටුමයි සලකලා ශක්ති සංසිද්ධි නියමයේ දාගන්න පුළුවන්. මේ තියෙන සල්ලානුවර්තී චලිතයේ සාධාරණ පිහිටුම. එහෙම නැත්නම් මෙතනදී ප්‍රවේගය ගන්න නිසා මෙන්න මේ අවස්ථාවයි මේ සාධාරණ අවස්ථාවයි සලකලා ශක්ති සංසිඳීම දාන්න පුළුවන්. ඒක Tamanට කැමති පරිදි තෝරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒතකොට මම ගන්නවා පුතේ එහෙනම් මෙන්න මේ ආරම්භක පිහිටුමයි මෙන්න මේ සාධාරණ පිහිටුමයි සලකලා ශක්ති සංසිඳීම දානවා. ඇයි? එතකොට ලේසියිනේ පුතේ මට. මම විභව ශූන්‍ය මට්ටම මේක කියලා ගත්ත හැකිනේ. විභව ශූන්‍ය මට්ටම මේක කියලා ගත්ත හැකි. මෙතන තන්තුව හැකිලිලා තියෙන්නේ. ඒතකොට මෙතන ප්‍රත්‍යස්ථා විභව ශක්තියකුත් නැහැ. හරි. මම ගන්නවා ආරම්භයේදී බලාගෙන ඉන්න ආරම්භයේදී චාලක ශක්තිය ධන විභව ශක්තිය ධන ප්‍රත්‍යස්ථා විභව ශක්තිය සමාන වෙනවා සාධාරණ පිහිටුමේදී චාලක ශක්තිය ධන විභව ශක්තිය ධන ප්‍රත්‍යස්ථා විභව ශක්තිය ඕකනේ ඔය තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත තන්තුවක් ගත්තොත් ප්‍රත්‍යස්ත තන්තුවේ ඇති වෙන විභව ශක්තිය. ඒතකොට චාලක ශක්තිය විභව ශක්තියට අමතරව ප්‍රත්‍යස්ත විභව ශක්තියත් අනිවාර්යෙන් සැලකිය යුතුයි. ආරම්භයේදී චාලක ශක්තියක් තියෙනවා ප්‍රවේගයක් තියෙන නිසා භාගයයි ස්කන්ධයේ සිම්පල් m වාරයක් මෙතනින් එනවා GL ගේ වර්ගයේ ප්‍රවේගය. මම ගන්නම් පුතේ මේ මට්ටම විභව ශූන්‍ය මට්ටම කියලා. මෙතන v සමානයි බිඳුවයි. එන විභව ශක්තිය බිඳුවයි. ඊළඟට ප්‍රත්‍යස්ථා විභව ශක්තිය ගත්තොත් මේ අවස්ථාවේ තන්තුව හැකිලිලා තියෙන්නේ. තන්තුව හැකිලිලා තියෙන නිසා ප්‍රත්‍යස්ථා විභව ශක්තියක් ඇති වෙන්නේ නැහැ බිඳුවයි. දැන් හොයන්න ඕනේ ඊළඟට සාධාරණ අවස්ථාව. සාධාරණ අවස්ථාවේ චාලක ශක්තිය. ඉතින් හරිනේ පුතේ මේ තියෙන්නේ t සමානයි බිඳුව අවස්ථාව ගත්තොත් මේ තියෙන t සමානයි බිඳුවයි තප්පර t සමානයි t වගේ සාධාරණ කාලයකදී මේ වස්තුව S ස්ථාපනයක් කරලා තියෙනවා නම් අපි දන්නවා මේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රවේගය. ඒක අංකණය කරන්න අපි දන්නවා x ඩොට් කියලා. එහෙනම් මෙයාගේ විස්ථාපනයේ x නම් ඒ අවස්ථාවේ ප්‍රවේගය x ඩොට්. එයාගේ ත්වරණයත් අවශ්‍ය වුණොත් අපි ඒක ලකුණු කරගන්නේ කවුරු කියලාද? x ඩබල් ඩොට් කියලා. එහෙනම් ප්‍රවේගය x ඩොට්. එහෙනම් භාගයයි ස්කන්ධයේ සිම්පල් m වාරයක් x ඩොට් ගේ වර්ගය. ඊළඟට විභව ශක්තිය විභව ශූන්‍ය මට්ටමේ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් විභව ශක්තිය ඍණ භාගයයි mg ඇවිල්ලා තියෙන විස්ථාපනය x. එහෙනම් mgx ධන මෙන්න මේක තමයි වැදගත්ම භාගයයි ප්‍රත්‍යස්ථා මාපාංකයේ ලැම්ඩා e වල වර්ගයට l. මේක පුරවන විදිය මම කියලා දෙන්නම්. මේක දාගන්න විදිය මම කියලා දෙන්නම්. එතකොට මේ බලන්නකො. සුළු කරගත්තොත් පුතේ භාගයයි සිම්පල් m වාරයක් gl සමානයි භාගයයි ස්කන්ධයේ m x ඩොට් k වර්ගය මෙතනිනවා mg වාරයක් x ධන භාගයයි ගාණය ඇතුලේ ප්‍රත්‍යස්ථා මාපාංකයේ දීලා තිබුණා පුතේ දෙකක් mg කියලා. පුතේ මේ e කියන්නේ විතතිය. එතකොට මේ තන්තුවක විතතිය ගන්න ඕනේ. මේ අවස්ථාවේ විතතිය. මේ අවස්ථාවේ විතතිය කියන්නේ මෙන්න මේ මුළු දිගෙන් ස්වාභාවික දිග අඩු වෙන්න ඕන. විතතිය මේ අවස්ථාවේ විතතිය වෙන්නේ හොඳට මතක තියාගන්න මේ අවස්ථාවේ විතතිය වෙන්නේ මුළු දිගෙන් ස්වාභාවික දිග අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වාභාවික දිගට වඩා ඇදිච්ච දිග තමයි විතතිය වෙන්නේ. එතකොට ස්වාභාවික දිග L නම් ඇදිච්ච දිග වෙන්නේ කොච්චරක්ද පුතේ? x ඍණ L. මේ අපි සලකලා තියෙන සාධාරණ පිහිටුම x නම් විතතිය වෙන්නේ x ඍණ L. එහෙනම් x ඍණ L ගේ වර්ගය ස්වාභාවික දිග L. ඔන්න හරි. ඔය තියෙන්නේ අපේ ශක්ති සංසිද්ධි මූලධර්මයේ යොදපු විදිය. අපි සුළු කරගමු පුතේ m සුළු වෙලා යනවා. m සුළු වෙලා යනවා. ඊට පස්සේ අපිට තව සුළු වෙලා යනවා. භාගය සුළු වෙලා ගියොත් මෙතන gl සමානයි x ඩොට් k වර්ගය. භාගය සුළු කරගත්තොත් 2gx එකක් එනවා. භාගය සුළු කරගත්තොත් මෙතන අපිට එනවා පුතේ 2g භාගය සුළු කරගත්තා x ඍණ l ගේ සම්පූර්ණ වර්ගය යට කවුද? l කියලා අපිට එනවා. ඒකත් හරි. එතනින් ආ සුළු කරගත්තොත් පුතේ මෙතන දැන් මේ බලන්නකො. මේ සමීකරණය ඇවිල්ලා තියෙන්නේ මේ x ඩොට් කියන්නේ ප්‍රවේග
මේ x කියන්නේ විස්ථාපනය. එතකොට මෙතනින් නිරූපණය වෙන ප්‍රවේගය මෙතනින් නිරූපණය විස්ථාපනය. අපිට ගන්න ඕන මෙන්න මේ x ඩබල් ඩොට්. තොරණ සමීකරණ තමයි ගන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මේ ප්‍රවේගය කියන එක්කෙනා කාලය විශ්යෙන් අවකලනය කරගත්තොත් අපිට ගන්න පුළුවන් තොරණය. ඒ කියන්නේ x ඩොට් නැවත කාලය විශ්යෙන් සාධාරණ කාලයකින් අවකලනය කරගත්තොත් අපිට x ඩබල් ඩොට් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ප්‍රවේග සමීකරණයෙන් තොරණ සමීකරණය ගන්න නම් කාලය විශ්යෙන් අවකලනය කරගන්න ඕනේ. මම ගන්නවා වරක් දෙපසම t විශ්යෙන් අවකලනය කිරීම. කාලය විශ්යෙන් අවකලනය කිරීම. කාලය විශ්යෙන් අවකලනය කරද්දී මේ gl නියතයක් නෙමෙයි දරුවෝ. නියතයක් මොන විශේෂයකින් අවකලනය කරගත්තත් නියතයක අවකලනයේ බිඳුවයිනේ. මෙයා වෙනස් වෙනවා. x ඩොට් ගේ වර්ගය අවකලනය කරගන්නේ කොහමද? බලය ඉස්සරහට බලයෙන් එකක් අඩු වුණා. ආපහු x ඩොට් අවකලනය කරගත්තොත් කාලය විශේෂයෙන් x ඩබල් ඩොට්. ඒක හරියි. ඍණ 2g නියතයක් ಗುಣ කරගන්න තියෙන්නේ. x කියන්නේ විස්ථාපනයක්. විස්ථාපනයේ කාලය විශේෂයෙන් අවකලනය කරගත්තොත් x ඩොට් ඒකත් හරි. 2g බෙදීමේ නියතයක්. එහෙනම් 2g බෙදීමේ නියතයක් ගාහරයක්. මෙන්න මෙයා විස්ථාපනයේ තියෙන අවකලනය කරගන්න ඕනේ. බලය ඉස්සරහට බලයෙන් එකක් අඩු වුණා x ඍණ l. ඇතුළේ අවකලනය ගත්තොත් x ස්ථාපනයක්. x ස්ථාපනයේ අවකලනය x ඩොට් වෙනවා. l ගේ අවකලනයේ බිඳුවයි නියතයක් නිසා. ඔහොමනේ දැන් තියෙන්නේ. දැන් අපි බලන්නකො. මේ බලාගත්තොත් අපිට සුළු කරගන්න පුළුවන් x ඩබල් ඩොට් ගන්න ඕනේ ඇති දෙයක් නැහැ පුතේ. එහෙනම් බිඳුවයි x ඩොට් මෙතන x ඩොට් මෙතන x ඩොට් සුළුලා ගියා. එහෙනම් මෙතනින් එනවා 2x ඩබල් ඩොට්. ඊට පස්සේ ඍණ 2g. ඊට පස්සේ එනවා මෙතන අපිට එනවා ධන 4g බෙදීම l වාරයක් x ඍණ l. ඒකත් හරි. දැන් අපිට x ඩබල් ඩොට් තනි කරගත්තොත් මේ බලාගෙන ඉන්න x ඩබල් ඩොට් තනි කරගත්තොත් ඕනනම් දෙකෙනුත් සුළු කරගන්න පුළුවන්. ඔක්කොම දෙකෙනුත් සුළු කරගෙන දාගන්න පුතේ. එතකොට දෙකෙන් සුළු කරගත්තොත් මෙතන දෙක සුළුලා ගිහිල්ලා ධන g. මෙයා එහා පැත්තට ගියාපුවාම දෙකෙන් සුළු කරගත්තා ඍණ 2g බෙදීම l වාරයක් x ඍණ l සමානයි x ඩබල් ඩොට්. එහෙනම් අපිට ගන්න ඕන මෙන්න මේ ප්‍රතිඵලයනේ. මෙන්න මේ ප්‍රතිඵලය ගන්න නම් x වල සංගුණකය එකක් වෙන්න සුළු කරගමු. ඍණ 2g බෙදීම l ගත්ත එළියට x ඍණ l. මෙතන ධන g ගෙන් ඍණ 2g ගත්තොත් මෙතනින් ඉතුරු වෙනවා තව l බෙදීම 2ක්. මම කලේ සුළු කිරීම මෙතන ඍණ 2g බෙදීම l ගත්තා. එතකොට x ඍණ l මේ g ගෙනුත් ඍණ 2g බෙදීම l ගත්තාට පස්සේ ඍණ l බෙදීම 2ක් ඉතුරු වුණා. එහෙනම් x ඩබල් ඩොට් සමානයි ඍණ මෙයා ලියන්න පුළුවන් 2g බෙදීම l ගේ වර්ගය වාරයක් x ඍණ 3i l බෙදීම 2යි. එහෙනම් x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වල වර්ග x ඍණ 3i l බෙදීම 2යි. ඔන්න ශක්ති සංසිති නියමය භාවිතා කරලා ලාක්ෂණික සමීකරණය ගන්න විදිය. බලාගෙන යන්න විභාගෙට.